I can't stand her. Whoa, what did she do this time? ඔය වීඩියෝ එකේ කියනවා මේ I can't stand her කියලා. I can't stand her කියලා ඔය වීඩියෝ එකේ කියන්නේ මේ මට ඇයව දිරවන්නේ නැහැ කියලා. සමහරට මේ දිරවන්නේ නැහැ කියන වචනේ ටිකක් පරණ වෙන්න පුළුවන් මේ. එතකොට අපිට ඒක කියන්න පුළුවන් සාමාන්‍ය මට ඇයව අල්ලන්නේ නැහැ. නැත්තම් මං ඇයට කැමති නැහැ. කැමතිම නැහැ. I can't stand her. එතකොට මේක අපිට මේ තව මෙන්න මේකෙදි අපි යොදාගන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක. මේ can't stand එකත් එක්ක අපිට යොදා ගන්න පුළුවන් පුද්ගලයෙක්ව එහෙම නැත්නම් දෙයක් එහෙම නැත්නම් අපි යම්කිසි කරන දෙයක් ගැන නැත්නම් doing something. එතකොට මේ ස්ට්‍රක්චර් එක යොදාගෙන අපිට වාක්‍ය හදන්න පුළුවන් මේ මට යම්කිසි දෙයක් අල්ලන්නේ. I can't stand him. මට ඔව්ව අල්ලන්නේ. නැත්නම් මට ඔව්ව දිරවන්නේ. නිකන් සරලවම කිව්වොත් මට ඔව්ව දිරවන්නේ. I can't stand him. I can't stand this noise. මට මේ ශබ්දය මට අල්ලන්නේ. I can't stand this noise. I can't stand waiting in long lines. මට මේ ලොකු දිග පෝලිං වල ඉන්න එක මා එපා වෙන වැඩක්. නිකන් මට ඒක අල්ලන්නේම නැහැ. I can't stand waiting in long lines. She can't stand being ignored. එතකොට ඇය කැමති නෑ නැත්නම් ඇයට ඒක බොහොම නිකන් සෙට් වෙන්නේ නෑ මේ යාව නොසලකා හැරීම. ඉග්නෝර් කියන්නේ ඇයව නොසලකා හරිනවා. ඒතකොට ඇයව නොසලකා හැරීම ඇයට දිරවන්නේ නෑ නැත්නම් ඇයට ඒක අල්ලන්නේ නෑ කියන එක කියන්න පුළුවන්. එතකොට මේ ප්‍රේස් එකමට යන ගැළපෙන තව ආකාරات අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ ටිකක් සරලව කියන I don't really like her. මට මං එයාට එච්චර කැමති නෑ. I don't really like her. I am not a fan of her. I am not a fan of her. She's not my favorite person. So we can say like this way as well. She's not my favorite person. අපිට පොඩි නිකන් neutral but clear නැත්තම් මේ මධ්‍යස්ථ එකක් ගන්න ඕන අපිට I can't get along with her කියලා කියන්නත් පුළුවන්. I can't get along with her. We don't see eye to eye. We don't see eye to eye. නිකන් ගැලපෙන්නේ නැහැ වගේ අපි නිකන් we don't see eye to eye. She gets on my nerves. She gets on my nerves. එතකොට එහෙම ගන්නත් පුළුවන්. එතකොට මේකේ අපි ටිකක් තදේට නිකන් ගොඩක් ප්‍රබල විදියට කිව්වොත් මේ I can't tolerate her. I can't tolerate her. නැත්නම් she drives me crazy. She drives me crazy. She drives me crazy. එහෙම නැත්නම් I can't put up with her. I can't put up with her. ඉතින් අපිට මේ වගේ phrases යොදා ගන්න පුළුවන් මේ කෙනෙක්ව අල්ලන්නේ නැත්නම් කෙනෙක්ව සෙඩ් නැහැ දිරවන්නේ කියන්න. ඒතකොට ඒ වගේම අපිට noun වගේම pronouns choose කරන්නත් පුළුවන්. ඉස්සල්ලා කතා කරුවා වගේ verb එකක් යොදා ගන්න ඕන අපිට ing දාලා verb එකක් යොදා ගන්නත් පුළුවන්. I hope you could learn something from this short video. Try to use I can't stand.